ජීවිතය ගැන පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න ඕනේ. නැවතිලා හිතලා බලනවා කියන එක හරි ගැඹුරු කාරණාවක්. මොකද අම්මා කියන්නේ සමීපතම කෙනෙක් තමන්ගේ ජීවිතේට. ඥාතියෙක් කියලා කියන්නේ සමීපතම කෙනෙක්. අපිට දුර බැහැර කෙනෙක් මැරෙනවට වඩා දැනෙනවා තමන්ගේ ළඟ සමීප කෙනෙක් මැරෙන එක. අපිට සම්බන්ධකමක් නැති කෙනෙක් මැරෙනවට වඩා දැනෙනවා අපිට සම්බන්ධයක් තියෙන කෙනෙක් මැරෙන එක. එහෙමනම් දැනෙන තැන අපි ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. දුකක් දැනෙන තැන ඒක හරියට අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි මරණ ගෙවල් නම් ජීවිතේ කොච්චර ගිහිල්ලා නැද්ද? මරණ ගෙවල් වල ඔය මරණ ගෙවල් කීයක ගිහිල්ලා හිතුවද මමත් මේ විදිහයි කියලා? මමත් මේ විදිහමයි කියලා. එහෙම හිතනවා නම් ඒ කර්මස්ථානෙම ඇති සසර දුකින් නිදහස් වෙන්න. දැන් කිසා ගෝතමිය දරුවා කරේ තියාගෙන අබ හොය හොය ගියේ. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ හැමෝම මැරෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන් මනසක් ඒ වෙලාවේ තිබ්බේ නෑ. එයා ගයක් ගන්න ගිහිල්ලා අවබෝධ කරගත්තා හැමෝම මැරෙනවා කියලා. නේද? ඉතින් මේ ජීවිතය අවබෝධ කරගන්න මේ සසර දුකක් බව වටහා ගන්න මෙතනින් එතර වෙන්න මේක තමයි තේරුම් ගත යුතු ලොකුම තැන. ඉතින් ඒ නිසා ජීවිතයේ ස්වභාවය හරියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කුබල් කරුව මැටි භාජන හදනවනේ. මැටි භාජන. ඔක හදනකොටත් කැඩෙනේව තියෙනවා. හදලා වේලන කොටත් කැඩෙනවා. වේලලා පුච්චන කොටත් කැඩෙනවා. පුච්චලා වෙළඳපොළට ගෙනියන කොටත් කැඩෙනවා. වෙළඳපොළෙන් ගෙදරට ගෙන කොටත් කැඩෙනවා. ගෙදර ගෙනල්ලා ටික කාලෙකින් කැඩෙන්නත් පුළුවන්. පරම්පරා ගානක් පාවිච්චි කරන තාමත් තිබිලා හැබැයි කවදා හරි කැඩෙනවා. එතකොට මේ සියලු දේම නැත්තම් මේ වාදන සියල්ලේම අවසානය මොකක්ද? කොච්චර කාලයක් පැවතුණා? සබ්බං වේදන පරියන්තං හැම එකක්ම බිඳෙනවා. බුදුහාරු පැහැදිලි කරනවා ඒවං වච්ඡාන ජීවිතං. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ජීවිතයත්. මව කුසේ ඉන්නකොට මැරිච්ච අවස්ථා නැද්ද? උපදිනකොට මැරිච්ච අවස්ථා නැද්ද? ඉපදිලා ටික කාලෙකින් සෙල්ලම් වයසේ යෞවන කාලේ තරුණ කාලේ ඔහොම ඉඳලා අවුරුදු 100ක 120 ඉඳලා ඒත් මරුණ මිසක් වෙන මොකුත් උනේ නැහැ. ඉතින් ඒ නිසා ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගත හැකි කරගත යුතු අවස්ථාවක්. ඉතින් ඒ නිසා හොඳින් අහන්න අවබෝධයෙන් අර්ථයන් මෙනෙහි කරමින් ශ්‍රවණය කරන්න ඒක දරන්න සහ චරාත හැසිරෙන්න. දැන් අපි බණ ගොඩක් වෙලාවට අහනවා දන්නවා කරන්නේ. ඔයගොල්ලන්ට රණ්ඩු වෙන වෙලාවට මතක් වෙලා තියෙනද අපි පෙරේනවා කියලා. මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අනේ කවදා හරි මැරෙනවනේ අපි මෙච්චර ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ කියලා. එහෙම හිතලා තියෙනවා. මේ මැරෙන බව දන්නවා. දන්න එක ප්‍රයෝජනෙට ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයන් දන්නේ නැද්ද? ආසාවක් ඇති වුණොත් දුකක් බයක් ඒත් එක්කම එනවා කියන එක දන්නවද? අහලා තියෙනවනේ. හැබැයි කවුද ආසාවෙන් එක එක ඒවා මගේ කරගන්න ගානේ ඔක හිතුවේ? උනාට පස්සේ තේරුම් ගත්තට වැඩක් නැහැ. එතකොට අපි මේ කරදරයට වැටිලා ඉවරයි. කරදරයට වැටෙන්න කලින් තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි අපි බණ අහන්නේ. ඒ නිසා මින් පස්සේ දුකක් වේදනාවක් කනගාටුවක් ඇති වෙනකොට බලන්න ධර්මානුකූලව කොතනටද විසඳුම දෙන්න ඕනේ කියලා. කොතනද හදා ගන්න ඕනේ කියලා. කොතනින්ද මේ ප්‍රශ්නේ පටන් ගත්තේ කියලා. අන්න බලපුවාම තමන්ටම බෙහෙත් තමන්ගේ හිතටම බෙහෙත් කරනවා විනා වෙන දෙයකට බෙහෙත් කරන්න නැහැ. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ ස්වභාවය
උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා. අපි ඉපදුනානේ දවසක. මරණය අපිත් එදාම තමයි. අපි ඉපදුනේ යම් දවසකද මරණය ආවෙත් එදාම තමයි. ඉපදුනා කියන්නේ මැරෙනවා කියන එක. තේරෙනවද? බැඳීමක් නැති තැන බැඳීමක් බිඳෙනවද? බැඳීමක් නැත්තම් බැඳීමක් බිඳෙන්නේ නෑ. බැඳීමක් බිඳෙනවා කිය බැඳීමක් පටන් ගත්තා කියන්නේම බිඳෙනවා කියන එක. තේරෙනවද? දැන් තරුණයි කියන්නේම වයසට යනවා කියන එක. දැන් නිරෝගී කියන්නේම ලෙඩ වෙනවා කියන එක. හැම එකකම ස්ථිරභාවයක් නැහැ. එක වෙලාවක කොසල් රටේ මහරජතුමා තමන්ගේ කිරියම්ම නැති වෙලා. කිරියම්ම මැරිලා. බොහොම දුකටපත් වෙලා බුදුහාමුදුරු හම්බ වෙන්න මහදවාල යනවා. බුදුහාමුදුරුන ඇයි කියලා. ඒ වෙලාවේ රජතුමා කියනවා මගේ කිරියම්මා අවුරුදු 120ක් ජීවත් වෙලා මැරුණා. ඒකට මට දුකයි. මට පුළුවන්කම තිබ්බනම් ඇත්තෙක් දීලා බේරගන්න කිරියම්මා මම ඒක කරනවා. මට තිබ්බනම් මේ රාජ්‍ය දීලා බේරගන්න කිරියම්මා මම ඒක කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ මිනිස්සුන්ගේ ස්වභාවය සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං නේද? මේක අම්මා තාත්තා තේරුම් ගන්න ඕනේ දරුවෝ මැරෙනවා කියලා. දරුවෝ තේරුම් ගන්න ඕනේ අම්මා තාත්තා මැරෙනවා කියලා. යාළුවෝ තේරුම් ගන්න ඕනේ යාළුවෝ මැරෙනවා කියලා. බිරිඳ තේරුම් ගන්න ඕනේ ස්වාමියා මැරෙනවා කියලා. ස්වාමියා තේරුම් ගන්න ඕනේ බිරිඳ මැරෙනවා කියලා. ඔය කිසිම බැඳීමක් අපි මරණය දැක්කද කියලා බලන්න. මැරෙන බව දන්නවා හැබැයි දැක්කද ඔය එක බැඳීමකවත්? දැන් දරුවෝ හදනකොට තේරුම් ගත්තත් දරුවෝ කවදා හරි මේ ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මැරෙනවා කියලා. දරුවෝ අම්මා තාත්තා දිහා එහෙම දැක්කද? නෑ. නොදකින්න තාක් මොකක්ද හිමි උනේ? ඇත්ත වහලා තියෙන තාක් දුක තමයි. ඇත්ත මේක කියලා දන්නවා හැබැයි හිතට ඒක කියලා දෙන්නේ නැහැ. නේද? ඇත්ත මේක කියලා දන්නවා හැබැයි ඒක කියලා දීලා නැහැ. ඒ නිසා මේ ජීවිතයේ ස්වභාවය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරගන්න උපමා ගණනාවක් අපිට පැහැදිලි කරනවා. තනාග ඇති පිනිබිදක් වගේ. තනකොළ ගහක් අග තියෙන පිනිබිඳු කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ. අපේ ජීවිතේ කොයි වෙලේ අහිමි වෙයිද දන්නේ නැහැ. දැන් ඇත්තටම කොයි වෙලේ අහිමි වෙයිද දන්නේ නැති බව දැනගෙන ජීවත් වෙනවා නම් මිනිස්සු ප්‍රශ්න හදාගන්නේද? ප්‍රශ්න හදාගැනීමේ මූලිකම හේතුව මරණ බව දන්නේ නැතිකම. බුදුහාමුදුරුවෝ ධම්මපදයේදී පැහැදිලි කරනවා. පරේචන විජානಂತಿ මයමෙත්ත යමාමසේ. මිනිස්සු මැරෙනවා කියලා දන්නවනම් කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ. තේරුණාද? කොච්චර බණ ඇහුවා ඒක දන්නේ නැහැ. ඊළඟට පැහැදිලි කරනවා ගලන ගඟක් නතර වෙන්නේ මුහුදෙන් වගේ. ගලන ගඟක් නතර වෙන්නේ මුහුදෙන් වගේ මේ ජීවිතේ නතර වෙන්නේ කොහෙන්ද? මරණය. දැන් බලන්න ගඟ කොහෙවත් නතර වෙලා තියෙනවද? ගඟ කොහෙවත් නතර වුණාද? ගඟ පටන් ගත්ත තැන ඉඳලා ගලනවා මිසක් නතර වුණේ නැහැ. අපේ ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා ගෙවෙනවා මිසක් නතර වුණාද? නතර වෙන්නේ මරණය. තේරෙනවද කියන්නේ? අච්චෙන්ති කාලා දැන් තප්පර ගෙවි යනවා. අපිත් එක තප්පරයක්වත් රැඳෙන්නේ නැහැ. දැනටත් විනාඩි 20ක් 25ක් විතර ගෙවෙනවා. දැන් මේ හැම තප්පරයක්ම අපිව පහු කරගෙන යනවා. තරයන්ති රත්තියෝ දැන් දවල් ගෙවුණා. දවල් අපිත් එක්ක හිටියේ නැහැ. රෑ ගෙවෙනවා. රෑ ඉන්නෙත් නැහැ. හෙට උදෙත් උදා වෙලා ගෙවෙනවා. එහෙම දවස් කීයක් ගෙවුණද ජීවිතේ? ඉදිරි දවස් ටිකත් එහෙමම ගෙවි යනවා. ඒ වගේම වයෝ ගුණානුකුබ්බං ජහන්ති. වයසේ විවිධ කාණ්ඩ තියෙනවා. දනගා. දැන් හරි හුරතල්නේ පුංචි වයසේදී හරි ආදරේනේ පොඩි උන්ට.
ඔය වයසේ අම්මලා තේරුම් ගන්නවා නම් මේ දරුවෝ ටිකක් ඉස්සරහට මේ විදිහටයි වෙනස් වෙන්නේ කියලා අර ලොකු වෙනකොට වෙන වෙනස්කම් එක්ක දුක් වෙන්නේ නේද? අර තමන් එකට ඉඳලා තමන්ගේ පස්සෙම ඉඳලා ලොකු වෙනකොට ආයි පස්සෙන් එනවද? නෑ. හැබැයි කාලේ දුක් වෙනවා මේ අපි පස්සෙම හිටපු ළමයිනේ කියලා. නේද? ඒ වයස් කාණ්ඩ එක එක අපිව පහු කරගෙන ආවා. අර ගඟ ගලනවා වගේ ගලාගෙන යනවා. දැන් මේ තියෙන වයසත් නතර වෙලාද තියෙන්නේ? තියෙන වයසත් නතර වෙලාද තියෙන්නේ? නෑ නතර වෙලා නෑ. යනවා. ඒ තං භයං මරණීත එක්කමාන මෙන්න මරණේ බය දකින්න දවසක් ගෙවෙන එකත් ඇති. රෑ ගෙවිලා එළි වෙන එකත් මරණේ බය දකින්න ඇති. දවල් ගෙවිලා රෑ වෙන එකත් මරණය ගැන දකින්න ඇති. පැයක් ගෙවිලා පැයක් උදා වෙන තැන ඒත් ඇති. අපි අවුරුද්දක් ගත වෙලා ආය වයසෙන් වැඩි වෙනකොට ඒකේ බය දකින්න නැතුව ඒක සමරන්න තරම් කොච්චර බුද්ධිමත්ද නේද? ඒ කියන්නේ අවුරුද්දකින් ජීවිතය අහිමි වෙලා අවුරුද්දකින් ජීවිතේ ගෙවිලා ගිහිල්ලා අවුරුද්දකින් මරණයට කිට්ටු වෙලා අපි ඒක උත්කර්ෂවත් විදිහට සමරනවා. මගේ ජීවිතේ මෙච්චර කල් කොච්චරනම් පෞසිතුවිලි ඇති වුණාද? අපේ හිත තප්පරයකට ලක්ෂ කෝටි වාරකින් ඇති වෙලා නැති වෙනවයි කියලා කියන්නේ. හරි? ඔය තප්පර 60ක් තමයි විනාඩියක් කියන්නේ. ඒ විනාඩි 60ක් තමයි පැයක් කියන්නේ. ඒ පැය 24ක් තමයි දවසක් කියන්නේ. ඒ දවස් 30ක් තමයි මාසයක් කියන්නේ. මේ මාස 12ක් තමයි අවුරුද්දක් කියන්නේ. දැන් හිතන්න හිත කොච්චර ඇති වෙලා නැති වෙලා තියෙනවද? තප්පරයකට ලක්ෂ කොටි වාරයක්. එතකොට ඔබ හිතන්න වැඩිපුරම ඇති උනේ කුසල්ද අකුසල්ද? අන්න ප්‍රශ්නේ තියෙන්නේ. ගෙවෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔය ගෙවිච්ච වෙලාවේ අපි කුසල් හිද්ද ඇති උනේ අකුසල් හිද්ද කියන එක. ඒතර වැඩිපුරමක්ම අපි පහ කරගෙන ඉවිල්ලා තියෙන්නේ ගත කරගෙන ඉවිල්ලා තියෙන්නේ අකුසල් හිතත් එක්කනේ. දැන් ගෙවපු ජීවිතේ එහෙමනම් දැන් ගෙවෙන ජීවිතෙත් එහෙමනම් වැඩිපුරම අපිට ඉතුරු වෙලා තියෙන්නේ අකුසල් මිසක් සැපයට හේතු නෙවෙයි. තව පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ ගවඝාතකාගාරයක් දක්වා ගෙනියන ගවයෙක් තියෙන පියවරක් ගානේ ලං වෙන්නේ කොහෙටද? මරණයට. අන්න ඒ වගේ අපිත් මරණයට ලං වෙනවා. ගත වෙන අවුරුද්දක් ගානේ මාසයක් ගානේ සතියක් ගානේ දවසක් ගානේ ගත වෙන පැයක් ගානේ ගත වෙන තප්පරයක් ගානේ ගන්න හුස්ම පොදක් ගානෙම හුස්ම උඩට අරගෙන පල්ලෙහාට දාන්න කාලේ ඉතුරු වෙයිද අපි මැරෙයිද කියන තැන තියෙනවා. එතනත් දැන් හිතන්න මැරෙන්න හේතු කොච්චර තියෙනවද? වයසට යන්න ඕනේ මැරෙන්න. ලෙඩ වෙන්න ඕනේ මැරෙන්න. යන එන ගමනේ පය පැකිලිලා වැටිලා ගල පොළොව වැදුනා. ඊට පස්සේ පාරේ යනකොට කොච්චරනම් මැරෙනවද දවසට මිනිස්සු? මේ මහා බලාපොරොත්තු කන්දක් තියාගෙන ගෙයින් එළියට බහලා යන්නේ. රට යන්න ප්ලේන් එකේ නගිනවා සමහර මිනිස්සු. අන්තිමට මිනිහක්වත් හොයාගන්න බැරුව තමයි. සමහර අම්මා තාත්තා ඉන්නකොට දරුවෝ මැරෙනවා. සමහර දරුවෝ ඉන්නකොට අම්මා තාත්තා මැරෙනවා. සමහර බිරිඳ ඉන්නකොට ස්වාමියා මැරෙනවා. සමහර විට බිරිඳ ස්වාමියා ඉන්නකොට බිරිඳ මැරෙනවා. සමහර වෙලාවට පවුල් පිටින් යට වෙනවා. සමහර වෙලාවට සේරම නැති වෙලා දරුවෙක් විතරක් ඉතුරු වෙනවා. හැම වෙලාවකම තියෙන්නේ මරණය. නේද? ඒ නිසා මේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න එක තමයි වටින්නේ. මොකද දෙයක් අපි නොදකින අවබෝධ නොකර ගන්නා තාක් ඒක වෙන ගානේ අපිට දුකයි. අපි කියන්නේ අනේ අපි හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. දැන් වෙන එකද වැරද්ද නොහිතපු එකද වැරද්ද? නොහිතපු එක. නේද? වෙන එක ස්වභාවය නම් ඒක අනිවාර්යෙන් වෙනවා නම් නොහිතා ඉඳපු එක කාගේ වැරද්දද? අපේ වැරද්ද. අපි කියන්නේ මොන හරි ප්‍රශ්නයක් කරදරයක් මරණයක් වෙච්ච ගමන් අපි හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.
දැන් සමහර හිතපුවා එහෙම වුණාට අපිට ලොකු ගැටලුවක් දැන් සමහර වෙලාවට සමහර අය ලෙඩ වෙලා දුක් විඳිනවා. අපිට කියවෙනවා මැරෙන්නේ කොහොඳයි කියලා. අපි දන්නවා මේ දුක් විඳලා කෙලවර මරණය කියලා. හැබැයි සාමාන්‍ය හිටි කෙනෙක් මැරෙනවද? මැරෙනකොට දුකයි. ඒ මොකද අපි එයා ගැන හිතලා නැතිකම. ඉතින් ඒ නිසා මේ ලෝකේ අතීතයේ කියලා මිනිස්සු යුද්ධ කළා. අදත් යුද්ධ කරනවා. රටවල් රකින්න, ජාති රකින්න, ආගම් රකින්න කොච්චර යුද්ධ කරනවද? යුද්ධ කරලා රැකපු එකෙක්වත් රැකිච්ච දෙයක්වත් තියනවද? අනුරාධපුරේ පොළොන්නරුව අපේ රටේ ගිහිල්ලා බලන්න කිතුරල තුන ගඩොල් ටික. ආරක්ෂා කරන්න දඟලපු එකෙක්වත් ඇත්තෙත් නෑ, රජ කරපු එකෙක්වත් ඇත්තෙත් නෑ. අද මේ අපි රකින්න වෙහෙස වෙන ඒවටත් උච්චර නෙවෙයිද වෙන්නේ? නේද? මරණය කියන්නේ ජීවිතය හොඳටම අවබෝධ කරගන්න පුළුවන් තරම්. මරණය කියන්නේ. නේද? බෝසතාණන් වහන්සේ මහල්ලෙක් ලෙඩෙක් මනමිනිය ජීවිතයේ අවස්ථා ටික දැක්කනේ. තමන්ගේ ජීවිතයේ අවස්ථා ටික දැක්කේ මටත් මෙහෙම වෙන බව අවබෝධ කරගත්තා. චන්න මමත් වයසට යනවාද? අනිත් අයට වෙනව දකින්නට වඩා තමන්ට ඒක වෙනව දකින්නකොට හරියට දැනෙනවා. චන්න මමත් ලෙඩ වෙනවද? මමත් මැරෙනවද? අන්න ඔය ටික ඔබත් හොඳට අවබෝධ කරගන්න. අන්න එතකොට මේක අවබෝධ කරගෙන කල යුත්තක් තියෙනවා. අවබෝධ කරගෙන වැළපි ඉන්න නෙවෙයි. ඒ කියන්නේ ඉපදිච්ච අපි අනිවාර්යෙන් ලෙඩ වෙනවා නම් වයසට යනවා නම් මැරෙනවා නම් අඩල වැඩක් තියෙනවද? මහා දුක් වෙලා වැඩක් තියෙනවද? අනිවාර්ය ටික ඕකම නම් කැරකි හැමෝටම වෙන්නේ ඕක නම් අඩල වැඩක් තියෙනවද? විලාප තියලා වැඩක් තියෙනවද? නෑ. එහෙනම් ඒ වෙනකොට අපි කල යුත්ත කරලා ඉවර කරන්න ඕනේ. නේද? අනිච්චාවත සංඛාරා. අපි හැම මලගෙදරකදීම කියන්නේ මේ සංස්කාර ධර්මයන් සියල්ලක් වෙනස් වෙන සුළුයි. අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ ඉපදෙනවා වැඩසෙනවා. uppajjitva niruddhanti ඉපදී නිරුද්ධ වෙනවා. ඉතින් මේක තමයි ධර්මතාවය. මේක තමයි ධර්මතාවය. මේක වයස ભેදයක් නැහැ. ජාතියේ කුලයේ ආගමේ ભેදයක් නැහැ. ඉගෙන ගත්තා නැහැ කියලා මෙහෙම ભેදයක් නැහැ. හැමෝටම පොදුයි. කොච්චර ලෝකය ගැන දැනගත්තත් නොදැනගත්තත් මේ ලෝකේ කරන්න තියෙනවා කලත් නොකලත් මැරෙනවා. ඒක ස්වභාවය. එනිසා බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරන්නේ මේ ධර්මතාව නිතර හිතන්න කියලා. මොනවාද? හිතේ ඇති වෙන දුක ඇති වෙන්නේ අපි ලෙඩ වෙනකොටනේ. දුක ඇති වෙන්නේ වයසට යනකොටනේ. වයසට යනකොට සමීප නෑනේ. ඒ කියන්නේ සැපයිද වයසට යනකොට? නෑ. පේන ඇස් පේන්නේ නැතුව යනවා. ඇහෙන කන් ඇහෙන්නේ නැතුව යනවා. වළංගු අතපය අවලංගු වෙලා යනවා. Tamanට බාරු නැහැ. ලස්සනට තියෙන හැඩරුව කැත වෙලා යනවා. දත් ටික කෙස් ටික වෙනස් වෙනවා. තනියෙන් ගියපු ගමන බිමනට වාරුවක් ඕනේ වෙනවා. ඒක සතුටුද? තනියෙන් ගියපු ගමනට වාරුවක් කරන් යන්න වෙනවා කියන එක සතුටුද? දුක. ඇයි අපි මේ தත්ත්වය ගැන දන්නේ නැති නිසා? එහෙනම් වයසට යන එක ගැන, ලෙඩ වෙන එක ගැන, මැරෙන එක ගැන අවබෝධ කරගන්න ඕනේ. හැබැයි වයසට ගිහිල්ලා නෙවෙයි. දැන් මැරෙන්න ඕන මෙන්න තියලා මරණය ගැන අවබෝධ කරන්න 100ක් පිටින් නැහැ නේද? දැන් යුද්ධයක් තියෙනවා කියලා යුද්ධේ කට මුලට ආවට පස්සේ යුද්ධ කරන්න ලැහැත්ති වෙන්න බෑනේ. නේද? විභාගයක් ලියන්න තියෙනකොට විභාගේ කට මුල හෙටයි කියලා විභාගයට පාඩම් කරලා ඉවර කරගත්තා නේද? බෑ. පෙර සූදානමක් තියෙන්න ඕනේ. පෙර සූදානමක්. ඒ කියන්නේ දහම ප්‍රායෝගික මට්ටමට ගේන්න පෙර සූදානමක් තියෙන්න ඕනේ. දැන් අපිට වතුර තිබහ හැදුනහම වලින් කපන්න ගිහිල්ලා වැඩක් නැහැ. එතකොට ඒක කරන්න බෑ. ඛණ්ඩ බඩගිනි වුණාම කුඹුරු කරන්න ගිහිල්ලා බෑ. එනිසා
බුදුහාමුදුරුවෝ අබින්හං පච්චවෙක්කිතබ්බං නිතර සිහි කළ යුතු ධර්මතා කීපයක් පැහැදිලි කරනවා. මොනවාද? නිතර. දැන් අපි නිතර කියපුවාම අඩුම උදේට හවසටවත් නිතර කියනකොට අඩුම 3 වේලටවත් නේද? බෙහෙතක් ගත්තත් පත්තියන් වෙන්නේ 3 වේල බොන්න එපා නේද? අඩුම 3 වේලටවත් මොකක්ද? උදේම නැගිටපු ගමන් මැරෙනවා කියන එක හොඳයි. හොඳයි ඉතින්. මැරෙනවා කියලා දකින්න එක හොඳ නැද්ද? දවල් වෙනකොට මැරුණොත් දවල් වෙනකොට මැරෙනවා කියන එක හිතන එක හොඳ නැද්ද? හොඳයි. හවස වෙනකොට මැරුණොත් නේද? රෑ නිදියන්න යනකොට මැරෙනවා කියන එක අවබෝධයෙන් නිදිය ගන්න එක හොඳයි. හොඳයි. උදේ නැගිටින්නේ නැත්තම් අපි දන්නේ අද මේ බණ කියන මමත් බණ බහන ඔබත් හෙට එළි වෙනකොට ගේ ඉස්සරහා මරණ දැන්වීම ගහලා තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. එකම දේ අපි දන්නේ නැති එක. අර තෙහිකාර දියණියක් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අහන්නේ. බුදුහාමුදුරුවෝ අලව්වර වඩිනවා කාලයකට කලින් මරණානුස්සතිය වඩන්න කියලා මිනිසුන්ට උපදෙස් දීලා එනවා. මැරෙන බව. එක ඔය රෙදි වියන පේශ කර්මාන්ත කරන දියණියක් මේක වඩනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අවුරුදු 3කට විතර පස්සේ ආපහු වෙනුවරට වඩිනවා. වැඩියට පස්සේ ඔය දියණිය හම්බ වෙනවා. හම්බ වෙනකොට ප්‍රශ්න ටිකක් අහනවා. කොහේ ඉඳලා දෙන්නේ කියලා. දන්නේ ස්වාමීනි. කොහෙද යන්නේ කියලා අහනවා. දන්නේ ස්වාමීනි. දන්නේ නැද්ද? දන්නවා ස්වාමීනි. දන්නවද? දන්නේ ස්වාමීනි. අපි කතාව දන්නේ හින්දා දැන් දන්නවා. නැත්නම් නොදැන ඔය කතාව පළවෙනි වතාවට අහනකොට අපිත් බනිනවා. මොකද්ද මේ කොහේ ඉඳලාද එන්නේ කියලා අහන්නේ? අපි දන්නේ කොහේ ඉඳලා ඇවිල්ලා අපි ඉපදුනාද කියලා. අනවහාතෝ තතෝ ආග. අපි කොහෙන් කවුරුවත් අපිට ආරාධනා කරේ නැහැනේ. කවුරුවත් අපිට කිව්වේ නැහැ එන්න කියලා. හැබැයි අපි ආවා. කොහේ ඉඳලා ආවද කියලා අපි දන්නේ නැහැ. මෙතනින් කොහේ යනවද කියලා අපි දන්නේ නැහැ. යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ආපු තැනක් දන්නේ නැහැ, යන තැනක් දන්නේ නැහැ. හැබැයි ඉන්නකම් මේකට මැරෙනවා. ඊට පස්සේ දන්නේ නැද්ද කියලා. මොකක්ද දන්නේ නැත්තේ? මැරෙන බව දන්නවද කියලා අහන්නේ. දන්නවා. දන්නේ. මැරෙන්නේ කවද්ද කියලා දන්නේ නැහැ. ඔන්නක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒ දේ වෙන්න කලින් අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ. දැන් අර එක පවුලක ඉන්නවා අම්මයි තාත්තයි දුවයි පුතයි. අම්මයි තාත්තයි ගෙදර වැඩ අම්මයි දුවයි ගෙදර වැඩ කරනකොට තාත්තයි පුතයි කුඹුරේ වැඩ කරනවා. පුතාට දවසක් පොළගෙක් දෂ්ට කරනවා. මේ අය අර බුදුහාමුදුරන්ගේ උපදෙස් අනුව මරණානුස්සතිය වඩන අය. ඉතින් තාත්තා පුතාට පොළගෙක් දෂ්ට කරන සමන පොළගෙක් දෂ්ට කරොත් ජීවත් වෙනවා බොහොම අඩුයි නේ? අඩු හේතු තියෙන්නේ. ඉතින් මැරුණාට පස්සේ පුතාගේ නියරුඩි තිබ්බ තාත්තා කුඹුර වැඩ කරනවා. දැන් මොනවා කරන්නද? නේද? මැරුණා එච්චරයි. අපි එහෙමනම් ආයේ කුඹුර අවුරුදු ගානකට කරන්නේ ඇතුළ නේද? අම්මට පණිවිඩයක් යවනවා. ඒකපත් මුලක් අරගෙන සුදු ඇඳගෙන ඉන්න කියලා සාමාන්‍ය සම්ප්‍රදායයි. අම්මයි දුවයි දන්නවා. ඇවිල්ලා තාත්තා බත් එක කනකම් දර එකතු කරලා ගෙනි තියනවා. පුතාගේ සිරුර. අපි එහෙමනම් අපි විඳින කරදර මරුණයි කියන එක විඳින කරදර ගම අහලගම් 7 කරදර විඳිනවා. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ ඕක දැකලා සක්‍ර දෙවියෝ මනුස්ස වෙසෙන් ඇවිල්ලා මේක හරි පුදුමයිනේ. මනුස්ස ලෝකෙ හැම වෙන්නේ නැහැ. ඇවිල්ලා අහනවා මේ ඔයගොල්ලෝ මේ මහදවාලේ සතෙක් පුච්චනවද හරි සතුටේ? ගිනි ගොඩක් ගහගෙන නෑ මේ අපේ එකම පුතා මැරුණා. තවසල මාර මිනිස්සු දුක නැද්ද? අඬන්න එපා. අම්මලා දරුවෝ මැරුණාම අඬනවනේ. එලා තාත්තා කියනවා අනව්හාතෝ තතෝ අපි එන්න කිව්වේ නෑ.
අපි එන්න අපි මේ කාටවත් එන්න කිව්වද? අපිට කවුරුවත් එන්න කිව්වද? නෑ. අනවහතෙත් අපි යන්න කිව්වෙත් නෑ. අපිට කවුරුත් යන්න කියයිද? නෑ. යතහාගතෝ තථාගතෝ යනවා එනවා. යම් විදිහකට ආවද ඒ විදිහට යනවා. කර්මයට අනුව ආව කර්මයේ ආයුෂ කරනකොට යනවා. ඉතින් මේකට අපි අඬලා වැළපිලා වැඩක් තියනවද? ඔන්න ඔය බව දන්නේ නැතිකමයි අඬන්න හේතුව. දැන් අපිට මේ තියෙන සම්බන්ධකම් එකක්වත් පටන් ගන්න කලින් කිසිම සම්බන්ධකමක් තිබ්බද? නැහැ. එක එක සම්බන්ධකම් පටන් අරගෙන හදාගෙන මේ සම්බන්ධකම් ටික තියෙන්නේ. නැත්නම් එකපාර අපිට මේ උපතත් එක්ක සම්බන්ධකම් ටික පහළුන්නේ නැහැ. පහළුනද? නැහැ. උපතත් එක්ක පළවෙනි සම්බන්ධකම් අම්මා තාත්තා. ඊට පස්සේ අනිත් සම්බන්ධකම් එක හදාගත්තා. එනකොට නොතිබ්බ සම්බන්ධකම් යනකොට අරගෙන යන්නත් බෑ. හැබැයි ඉන්නකම් බැරෙන්නේ ওই සම්බන්ධකම් ටික රැක ගන්න නෙවෙයිද කියලා බලන්න. ඒ නිසා සම්බන්ධකම් වෙනුවෙන් යුතුයකම් කරන්න අම්මා තාත්තා දුව පුතා දරුවෝ යාළුවෝ මිත්‍රයෝ වෙනුවෙන්වත් වැරද්දක් කරන්න එපා. මොකද හොඳ කරත් නරක කරත් ඒකේ විපාකය දරන්න ඕන තමයි. ඒ නිසා අධාර්මිකව නම් යමක් කරන්න එපා. ඒකයි බුදුවරු දේශනා කරන්නේ සබ්බ පාපස්ස අකර අම්මා තාත්තා වෙනුවෙන්වත් පව් නම් කරන්න එපා කියලා කියන්නේ. මොකද අම්මා තාත්තා වෙනුවෙන් කියලා පව් කරත් ගෙනියන්න වෙන්නේ තමන්ට. අම්මා තාත්තා මේ භවයට විතරක් වෙන්න පුළුවන්. කර්මය තමන්ට දිගටම විපාක දෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අප්පමිදං වික්කවේ මනුස්සානං ආයු. මිනිස්සුගේ ආයුෂ බොහොම ටිකයි. අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් කීයක් ජීවත් වෙයිද? 36500. 365 වැඩි කරන්නේ 100. 36 දවස් 36500යි. වැඩි තියෙන එක නෙවෙයි ප්‍රශ්නේ. දැන් ගෙවලා තියෙන කාලේ ඔය ටික අඩු කරන්නකෝ. ඒක තමයි දුකට තියෙන ප්‍රධානම කාරණේ. තව සමහරට 5000ක්වත් ඉතුරුලා නැතුව. මොකද අවුරුදු 100ට ටාගට් කර හැකිලු දැන් තියෙන වයසත් එක්ක දැන් තියෙන ලෙඩත් එක්ක උපරිම 70ට 80ට තියලා හදන්න ගන්නවා. හදලා බලන්න දැන් අඩුම 40 30 40 50වත් ඉවර විච්චයි නෙමෙයි. ගොඩක් ඉන්නේ හිට්ටු විච්චාරි ඉවර විච්චාරි. දැන් තේරෙනවද බය? ඒ හැබැයි ඉතින් එදා කියන්නේ අවුරුදු 70 80 වෙනකන් හිටියොත් තමයි ඒ ගානේ. ඉඳීදන අපි දන්නේ කොච්චර කාලයකට අපිට නැකත් නැහැ. උපදින්න නැකත් තිබෙත් නැහැ, මැරෙන්න නැකත් ඇත්තෙත් නැහැ. ඉපදුනාට පස්සේ නැකත් හදාගත්තා මිසක්. අප්පමිදං වික්කවේ මනුස්සානං ආයු. දැන් බලන්න අපි මහා කාලයක් ගෙවුවා කියලා හිතාගෙන ඉන්නවා. අවුරුදු 20 30 40 50 60 70. ආපහු හිතලා බලන්නකො ජීවිතේ. අර රැඳකපු හීනයක් වගේ නිකන් මායාවක් නෙවෙයිද? මුළු ජීවිතේම එක තප්පරයකින් හිතලා ඉවර කරන්න පුළුවන්. හීනේ. ඇත්තක් නෙමෙයි. සේරම කිවිලා ඉවරයි. අතීතය කියලා මතකයක් තියෙනවා ඒකත් බොරුවක්. අනාගතය කියලා හීන කොටක් තියෙනවා ඒකත් බොරුවක්. ගෙවි යන වර්තමානික තමයි ජීවත් වෙන්නේ. හැබැයි අතීතයටත් ඇලිලා, ගෙවෙන වර්තමානයටත් ඇලිලා, නොවන පිච්ච අනාගතයටත් ඇලිලා දුක් විඳිනවා. කත්තබ්බං කුසලං බහුව. මේ අල්පායුෂ්ක බව දැනගෙන කුසල් දහම් වැඩිපුර කරන්න. ඇයි? මේ කාලේ මේ අයගේ යුතුයකම් ටික කරලා මම පින් කරනවා කියලා තියාගෙන හිටියොත් ඒ යුතුයකම් කරන අතරතුර මැරෙන්න හේතු නැද්ද? තියෙනවා. නේද? අපි පින්කම් කරනවා කී දෙනෙක් නිසා අපි අතපහු කරනවද? කුසල් කරන ටික කී දෙනෙක් නිසා? මේ කාලේ මේවා නිසා අන්තිමට කරගන්න බැරි කාලේ එනකොට කරන්න උත්සාහ කරනවා. චරිතබ්බම් බ්‍රහ්මචර්යං. එතන බ්‍රහ්මචාරී කියලා කියන්නේ බඹසර ජීවිතයක්. එහෙමම නැතත් කාටවත් කරදරයක් නැති ජීවිතයක්. නේද?
දැන් බුදුහාමුදුරුවෝ පුංචි රාහුල හාමුදුරුවන්ට උපදේශයක් දෙනවනේ. මොකද පුතේ කණ්ණාඩිය පාවිච්චි කරන්නේ මොකටද? මොකටද කණ්ණාඩිය පාවිච්චි කරන්නේ? අඩුපාඩු හදන්න. මොකේද? මූණේ ශරීරේ. ඒ කියන්නේ අපි පාරට බහින්න කලින් හැඩහුරුකම් බලලා අඩුපාඩු හදාගෙන යන්නේ. ආන් ඒ වගේ කරන වැඩක් කරන්න කලින් ඒකෙන් Tamanටත් අනුන්ටත් වෙන්නේ වැඩක්ද අවැඩක්ද කියලා හිතලා බලලා කරන්න කියලා කියනවා. කණ්ණාඩියේ මූණ බලනවා වගේ. නේද? එතකොට ඒක නරක නම් අපි කරයිද? නෑ අර අඩුපාඩු හදා ගන්නවා. ඊළඟට කියන වචනයක් කියන්න කියනවා එහෙම. අපි වචන කියන හැටියට මේ හිතන්න වෙලාවක් නෑ. ඒකයි වැඩි. අපිට කියවිල හැටියට. ඈ බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කරන්නේ කරනවා නම් දැහැමි කතාවක් කරන්න නැත්තම් නිස්සද්දව ඉන්න කියලා. ධම්මීවා කතා අරියවා තුනේ මොන අකුසලයක් කටින් කියවෙයිද දන්නේ නැහැ. අපි කතා කරන්න පටන් ගත්තාම ඕකේ සීමාවක් නැහැනේ. අපි ආඩුම තරමේ කියලා ඉවරලා තමයි හිතෙන්නේ අනේ අපරාධයේ දේවල් කිව්වේ කියලා. නේද? ඒ කියන්නේ ඒ තරමට හිතන්න වෙලාවක් නැහැ. ඒ ඔය විදිහට ක්‍රියාත්මක වෙන්නයි බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. මොකද නත්ති ජාත සමරණ ඉපදිච්ච කවුරුවත් මැරෙන්නේ නැතුව හිටියේ නැහැ. මැරෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඒකට කොහෙවත් බෙහෙත් නැහැ. මොන තාක්ෂණේ දියුණු වුණත් මේ ලෝකේ වෙනස් කරන්න බැරි එකම දේ වෙනස් වෙන එක. හැමදේම වෙනස් වෙනවා. හැම තත්පරයක්ම වෙනස් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේවදූතයෝ 4 දෙනෙක් පැහැදිලි කරනවා. එක ඉපදිච්ච අලුත ඉපදිච්ච දරුවා. අනිත් කෙනා වයසට ගියපු පුද්ගලයා. අනිත් කෙනා ලෙඩ වෙච්ච පුද්ගලයා. අනිත් කෙනා මරණයට පත්වෙච්ච පුද්ගලයා. බලන්න ජීවිතයේ අවස්ථා 4 අපිට නැවත නැවත පැහැදිලි කරලා දෙන්නේ දේවල්ලෝ. අපිත් මේ විදිහේ කිසිවක් කරගන්න බැරි පුංචි වයසක් ගත කළා. ඒක ලේසි කටයුත්තක් නෑ. කිසිවක් කරගන්න බැරි මහලු වයසක් කාලයක් එනවා. අද අතපය 4 බලංගු කරගෙන වැඩ ටික කරාට තමන්ගේ කය එහෙට මෙහෙට හරවලා පිරිසිදු කරන්නේ තව කෙනෙක්. එම කාලයක් එනවා. තව කාලයක් එනවා මේ නිදහසේ වැටෙන හුස්ම ටික මැෂින් වල ගෙහුවත් වැටෙන්නේ. එදාට මේවා හිතන්න බෑ. එදාට මේවා හිතන්න සිහියක් නැහැ. ඒ නිසා කලින් මේවා හිතලා දැනගෙන තියාගත්තොත් ඒ වෙන අවස්ථාවේ දකින්න මේ මම දැකපු ඒ ස්වභාවය නේද කියලා. නේද? එතකොට කෙනෙක් වයසට ගිහපු කෙනෙක් දකින්න නම් දකින්නේ කවුරු වයසට යන හැටිද? තමන් වයසට යන හැටි. සතර පෙර නිමිති දකින්නේ. ලෙඩෙක් දකින්න නම් දකින්නේ කවුරු ලෙඩ වෙන හැටිද? අපි ලෙඩ වෙන හැටි. මැරෙනවා නම් මැරිච්ච අය දකින්නවා නම් අපි දකින්නේ කවුරු මැරෙන හැටිද? තමන් මැරෙන හැටි. බලන්න ඔය නොමැරෙන බව, ලෙඩ වෙන බව, වයසට යන බව නොදැන මිනිස්සු කොයිතරම් අකුසල් කරනවද? මම කියන්නේ ජීවත් වෙන්න අපි හම්බ කරන්න ක්‍රමවේද තියෙන ඒවා කරන්න ඕනේ. හැබැයි මේ අනිත්‍ය ජීවිතය, අහිමි වෙන ජීවිතය රැකගන්න කිසිම වෙලාවක වැරද්දක් කරන්න එපා. ධාර්මිකව ජීවත් වෙන්න. ඒ නිසා කත්තබ්බං කුසලං බොහෝ කුසල දහම් රැස් කරන්න. මොකද අර්ථාත් ගෘහේ නිවර්තන්තේ හම්බ කළ ධනය තීන තැන්වලම නවතිනවා. ශ්මසානේ මිත්‍ර බාන්ධවා නෑදෑයොත් අඬ එනවා සෝහන ගාවට. එතනින් එහාට කල හොඳ නරක දෙක විතරයි තියෙන්නේ. ඒකෙත් සැපක් ලැබෙන්නේ පිනක් කළොත් විතරයි. නැත්තම් දුක් විපාක ලැබෙන්නේ. එහෙමනම් මේ අවස්ථාව ජීවිතය තමන්ගේ ජීවිතය පිළිබඳව මොකද කාටත් පොදු ධර්මතා මේ දේශනා කරන්නේ සබ්බේ සත්තා කියපුවාම මමත් ඇතුළත් අපේ අම්මා තාත්තාත් ඇතුළත් අපේ දරුවෝත් ඇතුළත් අපේ යාළු මිත්‍රයෝ ඇතුළත් අපි දන්න කියන අපේ බැඳීම් හැම එකක්ම ওই සබ්බේ සත්තා කියන කොටසට ඇතුළත් සබ්බේ සත්තා මරිස්සන්ති මරණ සියලු සත්‍යම මරණයටපත් වෙනවා. ඒකේ අපි දන්නේ නැත්තේ වෙන විදිහයි කාලයයි අවස්ථාවයි ওই ටික.
දැනගත්තත් නොදැනගත්තත් ওই ටික අපිට කොතනකදී හරි වැළඳ ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මැරෙන්න හේතු ලක්ෂ කෝටි ගාණක් තියෙනකොට අපි තාම ජීවත් වෙන එක ගැන සතුටු වෙන්නේ. මොකද තාම අපිට හිත හදාගන්න කාලයක් තියෙනවා. දැනටත් මිනිස්සු අපේ ලංකාවේ මේ රටේ මේ ගමේ ඕනතරම් මැරෙන්න අවස්ථා තියෙන මිනිස්සු මැරෙන මිනිස්සු ඕනතරම් මේ කියන බණ කියන පැයට කී දෙනෙක් මැරෙන්නේ නැද්ද මේ ලෝකේ? ඒක පෞල් පිටින් මැරෙන්නේ නැද්ද? ඒ නිසා අපි නොහිතන වෙලාවක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා කලින් හිතලා අවබෝධ කරගෙන තියාගන්න. එහෙමනම් සියලු දෙනාටම ජීවිතයේ ස්වභාවයන් මනමින් අවබෝධ කරගෙන. ඒ කියන්නේ අපි මේ ඇත්තටම වෙන්න තියෙන දේවල් නොවේවා කියලා හිතාගෙනනේ දුක් විඳින්නේ. ඒ කියන්නේ වයසට යන එක වෙනවා නම්, ලෙඩ වෙන එක වෙනවා නම්, මැරෙන එක වෙනවා නම් වෙන දේ වෙන බව නොදන්නකමනේ දුකට හේතුව. ඒ නිසා ඔය ස්වභාවයන් අවබෝධ කරගෙන සියලු දෙනාටම සංසාර දුකින් අත මිදෙන්නට මේ උතුම් බණපද උපකාරී වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.